අපි අන්ද පීනන්න. ඔයාට පිස්සුද? දැන් ටිකකට කලින් අපි නිදා ගන්න ආවේ. හම්බුණා ගොඩක් හොඳ යාළුවෙක්. එලිසියා මන් දන්නවා ඊයේ වල කොහෙද හිටියේ කියලා. හොඳම යාළුවෙක් එහෙම තනියම දාලා යන්නේ කොහොමද? මොන එකටද මගේ ලෙට එක ගත්තේ? මේක කිසිම වැදගත් දෙයක් නෑ. ඔයා වගේ ළමෙක්ගේ ලියුමක් එයාලට නොලැබුණ එකමයි හොඳ. ඔයා කියන්නේ මටද? මහා ජරා යාළුවෙක්. ඉරිච්ච ඇඳුම් අදින කැත කොණ්ඩයක් තියෙන කියන්න දෙයක් නෑ කැත අම්මා වගේමයි. මං හිතුවේ අර ෆොටෝ එකේ ඉන්න ඔහගේ ආච්චි කියලා බලද්දි අම්මනේ. මෙහෙ දෙන්න. මට සමා වෙන මගේ අතින් වැරද්දක් උනේ හිතලා නෙවෙයි කෙරුවේ. හරියට හරි. ලොකු වැරද්දක් උනේ. මට සමා වෙන්න ගොන්දලින් මේ ගැන කාටවත් කියන්න එපා. මිස් ක්‍රේලි මේ ගැන දැනගන්න ඕනේ. ඔයා හිතලමයි මාව තල්ලු කරේ. මෙහෙන් අස්සලා යන්න ලෑස්ති නෝ ඩැරල් රිවර්. ප්ලීස්. මං ඉතින් කිව්වනේ ඔයාලට සෝරි කියලා. අනේ කාටවත් කියන්න එපා. එහෙනම් මගේ ෆ්‍රෙන්ච් පැවරුම් ටික කරලා දෙන්න. ෆ්‍රෙන්ච් තමයි මට අමාරුම. ඒත් මට ලයිබ්‍රරි එකේ වැඩ වගේක් තියෙනවා. ඉතින් ඒකේ මට මොකද? ඔයා වෙලාවට වැඩේ කරන්න. ගොන්ඩලින්. ඔහොම ඉන්න. ගොන්ඩලින්ගේ පොත් තියාගෙන. එයාගේ ෆ්‍රෙන්ච් වැඩ ටික කරුවා. මොකද එහෙම කරුවේ? එන්න.